ඔයාලට කොහොමද? ඉතින් ගොඩක් ආදරෙන් අදත් ඔයාලව පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයාලා අද මේ මුලින්ම දකින්නේ මට අද උදේම ඩ්‍රෙසින් එකක් තිබුණා. ඉතින් ඒකේ ඩ්‍රෙසින් එක කරලා ඉවර වෙලා මට ෆොටෝස් වීඩියෝස් තමයි ඔයාලා මේ අද මුලින්ම වීඩියෝ එකේ දකින්නේ. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලා දන්නවා මම ගෙදර ඉඳන්ම ගෙදර තියෙන කාමරයක් හදාගෙන තමයි මගේ සැලෝන් එක කරන්නේ. ඉතින් මම ගෙදර ඉඳන් මම සැලෝන් එක කරගෙන මගේ ගෙදර වැඩත් කරගෙන ඒ දේවල් කරගන්න විදිහනේ මම මගේ vlogs වලින් ගේන්නේ. ඉතින් අදත් ඒ විදිහේ වීඩියෝ එකක් තමයි මේ කරන්න හදන්නේ. ඩ්‍රෙසින් එක කරලා ඉවර වෙලා මම ඉස්සෙල්ලාම කරේ අපිට කෑම උයාගත්තු එක. අද ඉතින් මෙන්න මේවා තමයි මම උයාගෙන තියෙන්නේ. අද බබා නර්සරි ගියා උදේ. ඉතින් එයාව එක්කරගෙන යන්නත් ඕනේ දවල් වෙලා. ඉතින් යන්න කලින් මම මේ විදියට ඉක්මනින් උයලා තියලා තමයි යන්න හිතුවේ. උයලා ඉවර වුණාට පස්සේ තව ටිකක් මට වෙලාව තියෙන නිසා මෙන්න මේ මට වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් කරගන්නවා කියලා හිතුවා. ඉතින් මම මේ පෙන්නන්නේ මෙතන අපේ බබාගේ ප්ලේ රූම් එක තමයි තිබුණේ. මගේ වීඩියෝස් බලන ඔයාලා දැක්කනම් ඔයාලට මතක ඇති මෙතන මේ බබාට ප්ලේ රූම් එකක් තමයි හදලා දීලා තිබුණේ. මේ තියෙන්නේ අපේ ලිවිං රූම් එක. ලිවිං රූම් එකේ පඩිපෙළ යට කොටස තමයි මේ. ඉතින් මෙතන මේ බබාට ප්ලේ මැට් දාලා එයාගේ ටොයිස් ටික ඔක්කොම මෙතන මේ තියලා එයාට ප්ලේ රූම් එකක් තමයි හදලා දීලා තිබුණේ. හැබැයි ප්ලේ රූම් එකේ අර ගොඩාක් ටොයිස් තියෙනවා. ඉතින් හැම වෙලාවෙම ওই ටොයිස් ඇදලා දාලා ඉතින් බබා නිතරම කොච්චර අස් කරත් ඒ ටොයිස් ටික අදිනවා. ඒක හැම වෙලාවෙම ලිවිං රූම් එකේ හැමතැනම CC එකට දාලා තමයි තියෙන්නේ. ඉතින් අපේ ලිවිං රූම් එක කොයි වෙලාවෙ බැලුවත් රෙඩි වෙලා තමයි මේ තිබුණේ. ඉතින් අපේ ගෙදරට මම අර ගෙදර සැලෝන් එක කරන නිසා නිතරම අපේ ගෙදරට මිනිස්සු යනවා එනවා. ඒ එන වෙලාවට ඉතින් මේ ලිවිං රූම් එක හැඩි වෙලා තියෙනකොට හරිම කැතයි. ඉතින් ඒකට විසඳුමක් විදිහට අපි කල්පනා කරා මේ ප්ලේ රූම් එක මෙතනින් අයින් කරන්න. ඉතින් ප්ලේ රූම් එක අයින් කරාත් ඉතින් බබාව නිතරම මේ හරිය තියාගන්න ඕනේනේ. මොකද මේ ප්ලේ රූම් එක අයින් කරලා අපි මේ බඩු ටික එයාගේ උඩ තට්ටුවේ තියෙන රූම් එකට තමයි ගෙනිහින් දැම්මේ. ඉතින් මේ බබාව නිතරම උඩ තියලා තියන්න බැහැනේ. මම නිතරම ඉන්නේ කුසියේ. ඉතින් මේ එයාව තනියම උඩ තියන්න බැරි නිසා ඒකට විසඳුමක් විදිහට අපි මෙතන ස්ටඩි රූම් එකක් හදලා දුන්නා. ඉතින් ඊයේ තමයි මෙතන බඩු ටික මම අයින් කරේ. අයින් කරලා මේ උඩ තිබුණු ටේබල් එකක් ගෙනල්ලා තියලා මෙතන ස්ටඩි රූම් එකක් හදාගත්තා. ඉතින් අද තමයි මම ඒක ටිකක් අස් කරලා පොඩ්ඩක් පිළිවෙලක් කරගන්නේ. මට වෙලාව තිබුණ නිසා මම මේ වෙලාවේ මේ වැඩේ කරගත්තා. ඉතින් ලිවිං රූම් එකට තව අපි මෙතන මේ බුක් රැක් එකක් එහෙම ගෙනල්ලා තියන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මම මේ අස් කරන වෙලාවේ ඔයාලට පේනවා ඇති අපේ පූස් එයා ඉතින් හැමදේම සෙල්ලමට තමයි අරගෙන තියෙන්නේ. කිසිම දෙයක් එයාට හෙලවෙනවා හැම පේන්න බෑ. ඒ හැමදේම එක්ක එයාට ඕනි. මේ ඉතින් මම ඉක්මනින් මේ ටික අස් කරලා ඉවර වෙලා දැන් යන්න ඕනි බබාව එක්ක කරගෙන එන්න. ගෙදර ආපු ගමන් අපේ බබාට ඕනේ වුණා මොකක් හරි වැඩක් කරන්න එයාගේ අලුත් ස්ටඩි රූම් එකේ. ඉතින් එයා එයාගේ ක්ලාස් එකේ හෝම්වර්ක් එකක් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම යාව ඉංග්‍රීසි එලකියුෂන් ක්ලාස් එකකට සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒ ක්ලාස් එකේ ලස්සන බුක්ස් කීපයක්ම කරනවා. ඒ බුක්ස් වල තියෙන හෝම්වර්ක් එකක් තමයි මේ. ඉතින් ඒ වැඩේ තමයි එයා ආපු ගමම කරන්නේ. දැන් නම් අපි මේ ලෑස්ති වෙන්නේ ජෙලි එකක් හදන්න. අපේ බබාට
දවස් කීපයක ඉඳන්ම මේ ජෙලි හදලා දෙන්න කිය හිටියා. ඉතින් අද මම ජෙලි එකක් අරගෙන ආවා යාට හදලා දෙන්න. මම ඉතින් මේවා නිතරම හදලා දෙන්නේ නැහැ. මොකද මේවා ඉතින් ඒ තරම් හොඳ දේවල් නෙමෙයිනේ. ඒක නිසා මම ඉඳලා හිටලා තමයි මේ වගේ දේවල් එයාට හදලා දෙන්නේ. අර මේ ආසයිනේ යාලා. ඉතින් ඒ ආසාව නිසා මම ඉඳලා හිටලා මේ වගේ දේවල් හදලා දෙනවා. ඉතින් මම මේ වතුර එක උණු කරගෙන මේක මෙෂරින් කප් එකක් මට තියෙන මේ පොඩි එකක්. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රමාණයට මම වතුර ටික දාගත්තා. ඊට පස්සේ ජෙලි පැකට් එක කපලා ඒකට දාගන්න තමයි හදන්නේ. ජෙලි එක හදන්න ගත්ත වෙලාවේ ඉඳන් අපේ බබා ඉතින් එයාට ජෙලි ඉල්ලනවා. මම ඉතින් එයාට මේක හැදුවට මේක කන්න තව ගොඩාක් වෙලා යනවා කියලා බබාට තේරුම් කරන ගමන් තමයි මම මේ වැඩේ කරන්නේ. ඉතින් ඒක සෙට් වෙන්න පැය ගාණක් යනවනේ. කොහොම හරි අද දැන් මේක මේ අපි දවල් වෙලානේ හදන්නේ. මේක රෑ වෙලා තමයි එයාට කන්න වෙන්නේ. ඉතින් මේක හදපුනම් අපේ බබා එයාට ජෙලි ඉල්ලුවා. ඉතින් මට සිද්ධ වුණා පැයෙන් පැයට පෙන්නන්න ජෙලි එක තාම සෙට් වෙලා නැහැ. අපි සෙට් වෙනකන් ඉමු කියන එක මට පැයෙන් පැයට එයාට කියන්න සිද්ධ වුණා. ඉතින් දැන් ඔන්න මේක මම මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම මේ බෝල් එකට දාලා ඒක නිවෙන්න තියලා ඊට පස්සේ මේ සෙට් වෙන්න ෆ්‍රිජ් එකෙන් තියාගන්නවා. අපේ බබා ඉතින් හරිම නොයිවසිල්ලෙන් තමයි මේක සෙට් වෙනකන් හිටියේ. දවසම මට සිද්ධ වුණා සැරින් සැරේට මේක සෙට් වෙලා නැහැ කියලා පෙන්නන්න. හැබැයි අන්තිමට බාගෙට සෙට් වෙලා තියෙද්දී එයාට ඒක කන්නත් දෙන්න සිද්ධ වුණා. මොකද ඒ තරම් එයා ජෙලි කන්න ආසාවෙන් බලාගෙන හිටියේ. එයාට පැය ගාණක් බලා ඉඳලා එපාම වුණා. ඔයාලා දන්නවද මේ මොනවද කියලා? මේ තියෙන්නේ හීම්බෝවිටියා. හීම්බෝවිටියා කැඳ ගොඩාක් ගුණවත් කැඳ වර්ගයක්. ඒක අක්මාවේ තෙල් ගතිය එහෙම තියන අයට ගොඩාක් හොඳයිලු. ඉතින් අද මේ හස්බන්ඩ් මට මේ දවල් වරුවේ තමයි මේ හීම්බෝවිටියා ටික ගෙනල්ලා දුන්නේ. සාමාන්‍යයෙන් අපි කැඳ බොන්නේ උදේ පාන්දර වගේනේ. අද මම කැඳ හදන්නේ මේ දවල් වරුවේ. ඉතින් හස්බන්ඩ් ඒක හදලා ඕනෙමයි කියලා කිව්වා. ඉතින් මම කරපිංචමිටකුත් දාලා මෙන්න මේ විදිහට කැඳ හදාගත්තා. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ කැඳ බොන්න. ඉතින් දැන් නම් රෑ වෙලා තමයි තියෙන්නේ. අද අපේ බබා කලින් නිදාගත්තා. ඉතින් මම මේ කරන්නේ මගේ සැලොන් රූම් එක ටිකක් අස් කරන එක. අද මට තාම වොෂ් එකක් දාගන්නත් බැරි වුණා. ඉතින් මම හිතුවා මේ වැඩේත් ඉවර වෙලාම වොෂ් එකක් දාගන්නවා කියලා. ඉතින් සැලොන් එකේ මගේ මේ ඉස්සරහා එම්ටි තියෙන කබඩ් එක තියෙනවානේ. ඒ කබඩ් එකේ මම මගේ රෙන්ට් කරන සාරි ජැකට් තමයි තියලා තිබුණේ. ඉතින් ඒකට කූඹි වගේක් ඇවිල්ලා අර කළු කූඹි ඉන්නේ. අනේ කළු කූඹි ඇවිල්ලා. ඉතින් කළු කූඹි ආවම එයාලා හරිම කරදරයි. එයාලා ආවම රෙදි එහෙම ගොඩක් මේ සවුත්තු වෙනවා. එයාලා ඒවැ කූඩු වගේ හදාගත්තම රෙදිවල පැල්ලම් හැදෙනවා. කළු පාට සුදු පාට එක විදිහේ පැල්ලම් එහෙම හැදෙනවා. ඉතින් එයාලා හරිම කරදර සත්තු జాතියක්. මම මේ කබඩ් එක සම්පූර්ණයෙන්ම අස් කරලා කූඹි ටිකත් අයින් කරගත්තා. ඉතින් මේ ඊට පස්සේ මේ වැඩේ ඉවර වෙලා මම සැලොන් රූම් එකත් ටිකක් අස් කරන්න කියලා හිතුවා. ඉතින් මගේ සැලොන් රූම් එක තියෙන්නේ ගෙදරමයි. මම බබා හම්බ වෙලා එයා එක වැඩ කරගන්න අමාරු නිසා තමයි මම මේ සැලොන් එක ගෙදරට අරගෙන ආවේ. ඉතින් ආපහු සැලොන් එකක් දාන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. ඒත් මම තාමත් ගෙදරට වෙලා තමයි වැඩ කරන්නේ. ඉතින් මට ගෙදරටත් වැඩ එන නිසා මම ගෙදර වැඩත් කරගෙන ගෙදරටම වෙලා මේ සැලොන් එක කරනවා කියලා හිතාගෙන ඉතින් තවම ඉන්නවා. ඒත් මම ආපහු සැලොන් එකක් දාන්නත් ආසාවෙන් තමයි ඉන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු ඒ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා.
රූම් එක අස් කරලා ඉවර වෙලා අතු ගහලා මම මේ මොප් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද දවස මගේ මේ විදිහට තමයි ගත වුනේ. මම ආයෙත් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. bye bye. thank you.